මේ ලබපු මනුෂ්‍යාත්මේ වටිනවා. ඇයි වටින්නේ? වටින්නේ ඇයි? සතෙකුට වඩා අපේ මනස අපිට දියුණු කරන්න පුළුවන්. එච්චරයි. සතෙකුට දියුණු කරන්න බැරි දේවල් අපිට දියුණු කරන්න පුළුවන්. සාමාන්‍ය අනිත් සත්ව කොට්ටාසයකට දියුණු කරන්න බැරි තරම් මිනිස් මනස කියන එක දියුණු කරන්න පුළුවන්. මනස උස්සන්නතා මනුස්සා කියන එක. මනස උසස් තත්වයකට, ප්‍රබුද්ධ තත්වයකට, පවිත්‍ර තත්වයකට, දියුණු තත්වයකට උපරිම මට්ටමට ගෙනියන්න පුළුවන් පිරිසට කියනවා මනුස්සයෝ. අන්න ඒක ගැන තේරුම් අරන් හිටියොත් හරි. එතකොට කරන්නේ ඒ වැඩේ විතරයි. හැම අත්දැකීමක් ඇතුළෙම තමන් ප්‍රබුද්ධ වෙන්න බලනවා. තමන්ගේ මනස උසස් තත්ත්වයට පත් කරගන්න බලනවා. නැතුව මම අපි මිනිස්සු වෙලා ඉපදුනා, අපි පුදුම හොඳ අය උසස් අය කියපු ගමන් අනිත් ඔක්කොම පහත් වෙනවා. ඒ නිසා අර අගයන් දීම කියන එක වෙනුවට අපි ගැන ගෞරවයක් ඇති කරගමු. අපේ ලැබපු මනුස්සාත්මේ තියෙන වටිනකම තේරුම් ගමු මේ බුද්ධෝත්පාද කාලෙක. ඒක තේරුම් අරගෙන අපි ඉතින් අපේ ජීවිතයේ අර සාමාන්‍ය යහපත් ගති පුරුදු ටික දියුණු කරගනිමින් ඊට එහා ගියපු උත්තරී මනුස්ස ධර්ම ඇති කරගන්න වීරිය කරමු. අඩුම ඉස්සෙල්ලා මනුස්ස ධර්ම ටිකවත් ඇති කරගමු. උත්තරී මනුස්ස ධර්ම සමන්තේ පස්සේනේ. එහෙනම් සෝතාපන්න ඵලයේ උත්තරී මනුස්ස ධර්මයක්. සක්‍රදාගාමී ඵලයේ උත්තරී මනුස්ස ධර්මයක්. අනාගාමී හෝ මහරහතන් වහන්සේ නමක් වීම කියන එක උත්තරී මනුස්ස ධර්මයක්. ඉතින් කරුණාවන්තකම කියන එක මනුස්ස ධර්මයක් වෙනවා. මේ මෛත්‍රිය ඒක මනුස්ස ධර්මයවා. ඒ මේ උත්තරී මනුස්ස ධර්ම නෙමෙයි. මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියපු අයගේ ගාව තියෙන ධර්ම නෙමෙයි. අර මනුෂ්‍යත්වයේ ඉක්මවා යන ගමනට කලින් අපි ගාව කරුණාව, දයාව, ආදරය, නීතිගරුක බව, යහපත් බව ඒ දේවල් අපි ඇති කරගමු. එහෙම නැතුව ඔය ඕනවට වඩා අපි ඔය අපිට අගයන් දෙන්න යාම හරීම භයානක දෙයක්. ඒ ගොඩාක් අයට වෙලා තියෙන යාලා අගයම් දෙනවා ක්‍රම දෙකකට. එකක් තමයි හීන අගයම් දෙනවා. අනිත් අය බොහොම උච්ච අගයම් දෙනවා. උච්ච අගයම් දීපු අයට කියනවා අදිමානකාරයෝ කියලා. හීන අගයම් දීපු අයට කියනවා හීනමානකාරයෝ කියලා. දෙගොල්ලම ලෙඩ්ඩු. මම ගැන අවම පහත් බොහොම නරක තක්සේරුවක නම් ඉන්නේ හීනමානෙ මට. ඊර්ෂ්‍යාව වෙනවා, එතකොට ක්‍රෝධය එනවා. හැම තිස්සෙම මට නෑ, අරයට තියනවා, මට ලැබෙන්නේ නෑ, අරයට ලැබෙනවා. ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා, මට හොඳින් ඉන්න නෑ. ලෙඩ්ඩු. හීනමානෙ විසින් අපි මානසික රෝගී කරනවා. ඊළඟට ඔය අදිමාන්නේ. අපි තරම් උසස් අය නෑ. අපි තරම් කවුද? මොනව ලබා ගන්නද? ඒ මානකාර ඒ දරුණු අනිත් අය හෙලා දකින පහත් කරන ඒ ගතිවල ගිහිල්ලා කොහේ යන්නද? මොනව ලබන්නද? යෝධ ගයක් තිබුණට අපි ඇඳේ නිදා ගන්න ඇඳත් බලන්නකො සයිස් එක කින් සයිස් ඇඳවල් කියලානේ අපි තෝරන්නේ. කින් සයිස් ඇඳවල්. කින් සයිස් ඇඳේ කොච්චර ප්‍රමාණයක නිදා ගන්නවද රැට? කින් සයිස් ඇඳෙත් අඩි 2.5යිනේ ඕන නිදා ගන්න. මොකද ඇඳේ පෙල්ලි හිටියෝ නිදා ගන්න වෙන්නේ නැහැ. තියන ඇඳ පාවිච්චි කරන්න කින් සයිස්ද මේ සිංගල්ද ඒ ප්‍රශ්නයක් නැහැ. ඒකේ හීනමානකාරයෙක් වෙන්නත් එපා. මට තියෙන්නේ මේ සිංගල් බෙඩ් එකක්, මේකේ හරි මෙට් එකකුත් නැහැ කියලා. මට කින් සයිස් එකක් තියෙනවා කියලා අනවශ්‍ය තරම් අදිමානකාරයෙක් වෙන්නත් එපා. සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න. මනුස්ස ධර්ම ඇති කරගන්න. ඊට අමතරව පුළුවන් නම් උත්තරී මනුෂ්‍ය ධර්මයක් දියුණු පවුණු කරගන්න. ඒකට වීරිය කරන්න. ඒ වීරිය ඔබට ගොඩාක් හරි ප්‍රයෝජනවත් මේ ලැබපු මිනිස් ආත්මේ. තේරුම් ගැනීම තමයි මම හිතන්නේ ලොකුම අගය.